පදිනවට ඇඳලා ඉන්නවට කාලා බීලා ඉන්නවට ඉරිසියයි කියන එකද කියන්නේ? ඩිපෙන්ඩරයක් නෙමෙයි රෙදි කෑල්ලක් ඇඳලා ඉන්නවට රාජපක්ෂලා කැමති නැහැ. මොකද ඒ කතාව? ඒක කියන්නේ රාජපක්ෂලගේ තියෙන මානසිකත්වය. ඔබතුමා තව කතා කරන්න දෙයක් නැහැ. සාටකේ දාගන්න කැමති නැහැ. මේ මිනිස්සු හිතන්නේ සාටකේ කියන්නේ මේ රාජපක්ෂරුන්ගේ උප්පැන්නට ආපු එකක් කියලා. හංගලා කියන්න එපා කෙලින්ම කියන්න. රාජපක්ෂ බයද තාම රාජපක්ෂලට? කොහොමවත් බය නැහැ. බය තියෙනවා නම් මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්නෙත් නැහැ. රාජපක්ෂලට බය නැහැ. රාජපක්ෂලට නෙමෙයි මං කාටවත් බය නැහැ. බය වෙන්නේ අපි. බය වෙන්න ඕනේ දැන් ඇතුළට දැම්මේ. ඔව් ඇතුළට දැම්ම එහෙම දේවල් කරා. ඒ වගේ සතුටු ලබනවා. ඒ සමන් වින්දනේ ඒ කට්ටිය එදෙනවා. ඒ කට්ටියගේ හැටි ඒක. ඒ කට්ටියට පුළුවන් මොන හරි දෙයක් දාලා මං හිරගෙදරට සින්නක් කරන්න පුළුවන්. නැත්තම් ඔය හරියට මරලා දාන්න පුළුවන්. ඔබතුමා හිතනවාද මේ රාජපක්ෂලාගේ විරුද්ධව කියන මං විතරක් මේ මැරිච්ච මේ මරන්න හදන කෙනෙක් කියලා. එහෙම කොච්චර මිනිස්සු ඉන්නවද රටේ? ඉතින් මේ මිනිස්සු නිහඬව හිටියට මට කරන්න දෙයක් නැහැ. මට කොන්දක් තියෙනවා මං ඒකයි කතා කරන්නේ. මම දැන් මේ දැන් යනකොට මරලා දැම්මත් මට කරන්න දෙයක් නැහැ. ඒ වගේ දේවල් කොච්චර මේ රටේ වෙලා තියෙනවද මිනිස්සු? මේ දැන් යනකොට මරලා දාන්න හරි ප්ලෑන් එකක් රාජපක්ෂ මැරුවොත් එහෙම. දැන් කියන්නේ සම්පූර්ණ රාජපක්ෂ. රාජපක්ෂෙන් කවුද? මහින්ද රාජපක්ෂ, චමා රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාම රාජපක්ෂ, සසේන්ද්‍ර රාජපක්ෂ. ඔය රාජපක්ෂ පවුල වෙන කවුරුවත් නෙවෙයි. කපිල දිසානායක ඒ ඔහුගේ අනිත් පවුලේ පරම්පරාවේ කට්ටිය. ඉතින් එහෙමනම් මරණ තරජන තියෙනවා නම් මේ ත්‍රෙට් එකක් තියෙනවා නම් පැමිණිලා දාන්න එපා. පැමිණිලි දාන්න යන්නේ මම දාලා දිනෝ වින්දිතයන් ආරක්ෂා කිරීම ඇතුළේ මම දාලා දිනෝ පැමිණිලි. ඒ ආරක්ෂාවිල්ලන්නේ. ඔව් ආරක්ෂාවිල්ල. ඒකට මට ලැබිලා නැහැ. ඉතින් පොලිසියට ගිහලා මං කාටද යමුදිද මේ ලංකාවේ පුළුවන් ද රාජපක්ෂලාට විරුද්ධව පැමිණිලි කරලා රාජපක්ෂලා ගනීද අත්තරම. රාජපක්ෂලා වටේ ඉන්නේ ලයිසන් මිනිමරුවෝ කියලාද කියන්නේ? ඔව් ලයිසන් තියෙන මිනිස්සුන් තමයි ඔක්කොම ඉන්නේ. මිනිමරුවෝ. ඔව් මිනිමරුවෝ ලයිසන් ඔය 225 ඉන්නේ 225න් ඉන්න 200කට 210ක් විතර ඉන්නේ සම්පූර්ණ ලයිසන් ගත්ත මේ මිනිමරුවෝ. ඔයත් රාජපක්ෂලාගේ වටේ හිටපු ලයිසන් මිනිමරුවෙක් නේ. ඔය උනේ ගාන බෙදා ගන්නකොට ඇති වෙච්ච ප්‍රශ්නයක් නේ. නෑ කොහොමවත් ගණන් කරලා මට ඔප්පු කරලා පෙන්නන්න කියන මට රුපියලක් කර දීලා දිනවා රාජපක්ෂරු. මට නම් මුකුත් කළා නැහැ. නමුත් මගේ තියෙන දක්ෂතාවය මගේ උනන්දුවෙන් මම ව්‍යාපාරයක් කරගෙන මම මේ නැගිටලා ආවා. සාක්ෂි තියෙනවා නම් කියන්න ලයිසන් ගත්ත මිනිමරුවෝ කියලා රාජපක්ෂලාට කියන්න සාක්ෂි තියෙනවා නම් කියන්න. රාජපක්ෂලාට ලයිසන් තියෙන මිනිස්සු ඉන්නවා කියලා මොන තරම්ද ඔබතුමා දන්නව ඒ කට්ටියගේ වැඩේ කරගෙන මේ මිනිස්සු අතුරුදහන් කරනවා. මේ අතුරුදහන් වෙන්නේ මෙච්චර මේ රටේ මේ එක්කෙනා දෙන්න නෙවෙයි මිනිස්සුන්ගේ වැඩ ටික ඔක්කොම කරගන්නවා. චූටි හරි ඕ වෙනස් වීමක් තියෙනවා නම් ඒ මිනිස්සුන්ට ආගිය තන්නේ තියෙන මිනිස්සු. දැන් පැමිණිල්ලක් දාන්න බය වෙන්නේ මොකද රාජපක්ෂලා බලේ නැහැනේ දැන්. දැන් මේ රනිල් වික්‍රමසිංහනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ඉතින් ඒ ඒගොල්ලෝ එකක්නේ දැන් මේ ඉතින් කොහෙද අපට දැන් මම ගිහිල්ලා ඔබතුමා කියනවාද මම දැන් මේ යන ගමන් ගිහලා පැමිණිල්ලක් කරොත් ඔයාගෙන රාජපක්ෂලා කට උත්තරයකටක් ගන්න ගෙනේද? ගේන්නේ නැහැ. ඉතින් මොකටද අපි එහෙම කළා? ඔබ බන්ධනාගාර ගත වෙලා. දැන් බලන්න ඔබ හොඳට ඇවිදගෙන මෙතනට ආවා. ඔබ ඇඩ්මිට් වෙලා හිටියේ බන්ධනාගාර රෝහලේ. ඒ කාගේ හයියෙන්ද? ඒ දේශපාලනය කරන මිනිස්සු වෙන්න පුළුවන්. මම දේශපාලනය කරන කෙනෙක් නෙවෙන්නේ. දේශපාලනය කරන මිනිස්සු ගියාම අගේන ඔබ හිටියේ බන්ධනාගාර රෝහලේ. රෝහලෙත් මම හිටියේ සනීප නැතුව හිටියේ සති දෙකක් විතර හිටියා. නමුත් මේ දේශපාලඥයෝ ඒ හදාගන්න විදියනේ බන්ධනාගාර රෝහලට ඉන්නේ. හොඳට ඔබත් කරන්නේ ඒකමනේ. නෑ නෑ මම කවුද බන්ධනාගාර රෝහලට දාන්න කතා කරලා මේ බලපෑම් කළේ? නෑ මට කවුරුවත් බලපෑම් කරේ නෑ. මම ගියා මට සනීප නැතු වුණා. සනීප දුනාම බන්ධනාගාර රෝහලේ සති දෙකක් විතර හිටියා. ඉතින් ඔබතුමා ඔහෙන වගේ බලන්න ඔය කෙහෙලි රම්බුක් කැල්ල. එතකොට කෙහෙලි රම්බුක් කැල්ල මේ පාර්ලිමේන්තුවේ හිටියේ බන්ධනාගාරය යන ගමන් පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. මේ මිනිස්සු ගිහිල්ලා අගේට මේ පාර්ලිමේන්තුව යන ගමන් ගිහිල්ලා මේ රිමන් කරගම යන්නේ බන්ධනාගාරයට. දැන් නාමල්ගේ පිටින් දැම්මට මේක ඔයව අහුවෙන්නේ යුක්තිය මෙහෙයුමේ. දැන් නාමල්ගේ account එකට බැර කළාට. යුක්තිය මෙහෙයුම තමයි. නමුත් යුක්තිය මෙහෙයුමට ප්ලෑන් කරලා මේක ඩ්‍රාම එක හදලා ඔක්කොම කරලා දෙනවනේ. දුන්නට පස්සේ ඉතින් යුක්තිය මෙහෙයුම එක යන්නේ එන යුනිෆෝම් ඇඳලා එන නිලධාරියා ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ මිනිහා අත්අඩංගුවට ගන්න එපා. ඉතින් ඒකනේ කරලා තියෙන්නේ. ඒක ඔබ අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තා. මේ මිනිස්සු කියන්නේ ස්ටීප් එකේ වැරද්දක් කියන්නේ ස්ටීප් එකට එහෙනම් මට තිබ්බ කුඩු දාලා ඇතුළට දාන්න. නමුත් කුඩු දාලා ඇතුළට දෙන්නේ නැහැනේ. මම දන්නේ මේ ස්ටීප් එකේ නිලධාරියට මං අත්අඩංගුවට ගත්තා කියනකොටම ලොකු උසස් නිලධාරියෙක්ගෙන් දුරකථන එමුතුන් ආවා. කාටද ආවේ ස්ටීප් එකට ආවා. ඒ කියන්නේ නාමල්ලා කතා කරලා කියලා? නාමල්ලා කතා කරන්නේ නැහැ. ඉතින් නාමල්ලා කතා කරන්නේ පොලිසිය ලොකු නිලධාරින්ද. ඒ නිලධාරියෙන් බලපෑම් ආවා මේක මෙහෙම කරන්න කියලා. නමුත් මේ මිනිස්සු එහෙම කරන්නේ මේ මිනිස්සුගේ රස්සා. ස්ටීප් එකට කෝල් එන්න තන ඔයා හිටියද? ඔව් මං එන තන හිටියා. මොනවද කතා කරලා කිව්වේ? කතා කරන්නේ මට එයා කතා කරන්න ගහන්නේ මට මෙහෙන් සර් කියලා කතා කරනවා මට තේරෙනවා. නමුත් මේ මිනිස්සු රාජකාරී කරා මට ගිහුවා මට ඊට වඩා දෙයක් මට කරන්න බෑ. මගේ ප්‍රශ්නේ මෙච්චරයි. රාජපක්ෂලට ඔයාගේ පස්සේ මෙච්චර ගේම් එකක් ගහන්න ඔයා ඔච්චර ලොකු පොරක් වෙන්නේ කොහොමද? පොරක් වෙලානේ දැන් නැත්තම් මේ හේතුව කියන්නේ රාජපක්ෂලා මොන හරි කරපු දෙයක් තියෙනවා නම් මම දන්නවා ඒකේ. මොනවද දන්නේ? දන්න දේවල් තියෙනවා. ඔබතුමාට මම මේක කියනවා වගකීමෙන් කියනවා. ඔබතුමා පුළුවන් දෙයක් කට්ටියට දඩුවම් කරවන්න ඔබතුමාට. පුළුවන්ද? බෑනේ. කාටද? දැන් මම රාජපක්ෂවරු නිද්දුවම රාජපක්ෂ මේක කරා කියලා මම ඔබතුමාට දැන් කියනවා මේ ප්‍රසිද්ධ මාධ්‍යේ. දඬුවම් කරන්න අපි කරන්නේ මාධ්‍යෙන් අනාවරණය. දඬුවම් කරන එක මේක බලන් ඉඳලා අදාළ ආයතන ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් රාජපක්ෂලා බය ඔයාට ඔයාගේ කට ඇරියොත් කියලා ආන්න මගේ කට ඇරියොත් ප්‍රශ්න ගොඩයි. මොනවද ප්‍රශ්න ගොඩ? ඒක තමයි. එතකොට එකක් කියන්න බලන්න. එකක් කියන්න පුළුවන්. එතකොට මෙතන මම ඒකට කිව්වේ මම මෙතනින් යනවා මම ගැන වගකීමක් ගන්නවා නම් කවුරු හරි මම මේ සීළු දේ කියනවා. මම බොරු කියන්න ඕනේ නැහැ. මට වගකීමක් ගන්න බෑ කියලා කියන්න බැහැනේ. මොකද හේතුව මම සාමාන්‍ය මිනිස්සෙක් නේ. එතකොට
එකක් කියන්න පුළුවන් නම් කියන්න. මොකද හේතුව මේ සාකච්ඡාවට විශ්වාසයක් ඕනේ. ඔව්. ඇයි මේ වගේ මේ පොඩි රහුලක් වවාගත්ත කොල්ලෙට්ට රාජපක්ෂලා බය වෙන්න හේතුව මොකද්ද? බය වෙන්න කියන්නේ චමුදිත එතකොට චමුදිතලා හිතන්නේ තාඩුදීන් විතරද අතුරුහන් වෙලා තියෙන මේ රටේ. රාජපක්ෂ වෘත් එක ගේම ඉල්ලලා විරුද්ධව ගිහිල්ලා තාඩුදීන් විතරද මේ ඉන්නේ මේකේ. නෑනේ. තාජුදීන් මැරුවෙත් රාජපක්ෂලම තමයි. ඔව් ඉතින් රාජපක්ෂලා කියලා ඒක ඔප්පු වුණානේ පස්සේදී. එතකොට එක ආණ්ඩුවක් ආවම ඒක ඔප්පු වෙනවා අනිත් ආණ්ඩුව ආවම කොහොමද ඒක නැති වෙන්නේ? ඔයා මැරුවේ කවුද? ඔයා මැරුවේ රාජපක්ෂලගේ ඔබ රාජපක්ෂ පවුලේ කොන්ත්‍රාත් මිනිමරුව නම් ඔයා මැරුවේ කවුද? කිසිම මිනිහෙක් ඝාතනය වෙලා නැහැ මගේ අතින්. එතකොට ඔයාට මේ කතාව කියලා මෙතනින් එළියට යනකොට වෙඩි තියලා මරයි කියලා සැකයක් එන්න තරම් රාජපක්ෂලගේ ඔයා දන්න එක දෙයක් කියන්න පුළුවන් නම්. දන්නව මම දැන් එකක් කිව්වේ තාඩුදීන් කිව්වේ. එතකොට බෙලියති චණ්ඩිය මුතුමාට මොකක්ද උනේ? බෙලියති චණ්ඩි කියන්නේ? බෙලියති චණ්ඩි මන්ත්‍රීතුමා. ඔය එතකොට එයාට මොකක්ද උනේ? එයාට මොකක්ද උනේ? එයා කරපු එකම වැරද්ද තමයි සාටකයක් කරේ එල්ල ගන්න එක. එතකොට ඒ සාටකේ කරේ එල්ල ගන්න බැරිද එතකොට මේ වෙන කෙනෙකුට? එතකොට සාටකේ කියන්නේ රාජපක්ෂුන්ගේ මේ උපැන්නට ආපු එකක් කියලා රාජපක්ෂලා හිතන්නේ. බෙලියති චණ්ඩිට මොකක්ද චණ්ඩි නේද? චණ්ඩි මන්ත්‍රීතුමා ඕන කෙනෙක් දන්නවා. මොකක්ද උනේ යාට? එයා ඉතින් මේ අධිආරක්ෂිත කලාපය යගේ මැරුණානේ කොහොමද අධිආරක්ෂිත කලාප මැරෙන්නේ? මැරුණද මැරුවද? මැරුවද? ඒක තමයි මම ගේ ඔබතුමාට මම මේ දෙන්න විස්තර ටික මම දෙන්නම් සාක්ෂියතුම දෙන්න කොහොමද මැරුවේ? දැන් ඔබතුමා වෙඩි තියලා මරන්නේ වෙඩි තියලා මරන්නේ කොහොමද අධිආරක්ෂිත කලාපේ කොහොමද මේ ගිනි අවියක් අරගෙන යන්නේ? දැන් ඒ තොරතුරු ආලඟ තියෙනවා. තොරතුරු 100,000ක් තියෙනවා මගේ ළඟ. ඔව්. හරි දැන් තාම මොනවද ඒ වගේ තියෙන්නේ? ඒ වගේ කොච්චර තියෙනවද? ඒක තමයි මම ඔබතුමාට කිව්වේ ඔබතුමා මාධ්‍යවේදියෙක් විසින් මගෙන් මේක අහලා මගෙන් ගන්න උත්තර. එතකොට මෙතනින් එහාට හැබැයි මෙන්න මෙහෙම දෙයක් තමයි ජමුදුර කවදාවත් මේ මගේ ජීවිතේ නැති කරා කියලා මේ සාක්ෂි නැති වෙන්නේ මම කියන්නේ නැහැ සාක්ෂි කොහෙද සාක්ෂි ඕන විදියට ලෑස්ති කරලා තියෙනවා මගේ ජීවිතේට දැන් හතරයක් වුණොත් ඒ සියලුම සාක්ෂි මාධ්‍යයට එයි ඔබතුමාටත් එයි මම ඒ විදියට ඔක්කොම හදලා තියෙන්නේ ඒ කියන්නේ මගේ ජීවිතේට හතරයක් වුණොත් මගේ බිරිඳ මගේ දරුවෝ දන්නවා මගේ එතකොට මගේ ළඟ ඉන්න යාළුවෝ දන්නවා ඔය තොරතුරු දන්නවා තොරතුරු සම්පූර්ණයෙන් මම දෙන්නම් ඒ කියන්නේ ඔයාව මැරුවයි කියලා රාජපක්ෂලා කරපු අපරාධ ටික යට යන්නේ නැහැ යට යන්නේ නැහැ පුළුවන් නම් මම මරලා පෙන්නන්න එතන ඉඳන් තමයි පටන් ගන්නේ රාජපක්ෂරුන්ගේ විනාශ පටන් ගන්න තාම පටන් ගත්තේ නැහැ නෑ තාම පටන් ගත්තේ නැහැ මගේ පාඩුවේ මට රාජපක්ෂලා ඉන්න දෙන්න ඕනේ නැත්තම් රාජපක්ෂරුන්ට මෙන්න මෙහෙමයි කියලා මම උමනා විදියට ලෑස්ති කරලා මම දෙන්න රාජපක්ෂලාව බ්ලැක්මේල් කරන්නද හදන්නේ නෑ නෑ බ්ලැක්මේල් කරන්න පුළුවන් මිනිස්සුද රාජපක්ෂලා කියන්නේ රාජපක්ෂලා බ්ලැක්මේල් කරන්න පුළුවන් ඒක තාම බයයි රාජපක්ෂලා රාජපක්ෂලාට බය නැත්තම් එහෙනම් ඌ මිනිස්සෙක් වෙන්න බෑ බය වෙන්න ඕනේ රාජපක්ෂලාට බය වෙන්න ඕනේ ඒකට හිතන මිනිස්සු මරන්න පුළුවන් මරන්න නෙමෙයි රාජපක්ෂවලට මම මේ කරන්න බැරි දෙයක් නෑ මරලක් තියෙනවා රාජපක්ෂලා කරපු දේවල් ඔබතුමාලා දන්නවනේ නිකන් බොරුවට මගෙන් මං අහුවට වැඩක් නෑ යුක්තිය මෙහෙම ගැන ඔයාගේ අදහස වාත්තනකට පත් වෙන යුක්තියෙන් යුක්තිය මෙහෙම හොඳයි හැබැයි ඒකේ ලොකු ඉන්න මුදලාල්ලා ඇල්ලුවේ නැහැ දැන්ටත් ඉන්නවා මිද්දෙන ඉන්නවා මගේ ගමේ ඉන්නවා කවුද ඉන්නේ මගේ ගමේ ඉන්න මුදලාල්ලා ඉතින් කෝ ඒව ගත්තේ නැහැ කවුරුවක් ඒව මම අත්තඩංගුවට ගන්නෙ නැහැ ඉතින් පොඩි මිනිහා ගන්න සමහර ලොකු මිනිහා මේ කුඩු බිස්නස් කරන කුඩු වෙන හොඳ දානපති ව්‍යාපාරිකයෝ ඉන්නවා මගේ ගමේ මිද්දෙනියේ වීර කැටිය තංගල්ල ඒතර අල්ලන්නේ ඒ ලොකු මිනිස්සු ගත්තේ නැහැ උන්ගේ ළඟ වැඩ කරපු ගෝලියෝ තමයි අත්තඩංගුවට ගත්තේ ඇයි ලොකු මිනිස්සු ගන්නේ ලොකු මිනිස්සු යුක්තිය බොරුවක් කියලාද කියන්නේ යුක්තිය හොඳයි යුක්තිය හොඳ දේවල් වුණා ඇත්තටම මේ කුඩු කියන දේ නැති වෙනවා නම් මන්තරන් සතුරු වෙන මිනිහෙක් නැහැ කවුරුවත් අනිකොට කුඩු කියන්නේ විනාශයක් වෙලා තියෙන හම්බන්තොට බන්ධනාගාරය ඇතුලේ කුඩු නැද්ද? බන්ධනාගාර තියෙනවා පාකිස්තානයට බෙදන තරම් බඩු. දැන් පාකිස්තානෙන් මෙහාට කුඩු වෙන්නේ. මේ දැන් තියෙනවා අඟුරුකොළේ බන්ධනාගාරේ පාකිස්තානයට බෙදන තරම් බඩු. අඟුරුකොළ පැලස්සේ බන්ධනාගාරේ ඒ තරම් තියෙන කුඩු. පාකිස්තානයට බෙදන තරම් පාකිස්තානයට බෙදන තරම් බඩු තියෙනවා. මේ අධිආරක්ෂිත අඟුරුකොළ පැලස් මේ අලුතෙන් හදපු මේ බන්ධනාගාරේ අලුතෙන් හදපු බන්ධනාගාරේ. ඉච්චර කොහෙන්ද? ඒක තමයි කියන්නේ. එතකොට ඔබතුමාට පුළුවන් නම් මේකට දැන් ඔයා හිතන්නකෝ ඔයා අඟුරු පැලස්ට ගියානේ. ඔයාට ඕන වෙලාවක සිරකරයෙන් ගන්න පුළුවන්. ඕන වෙලාවක ගන්න පුළුවන්. හෝල්සේල් තියෙනවා, සිල්වර් තියෙනවා ඕන විදියට ගන්න පුළුවන්. කඩ දාගෙන වගේ විකුණනවා. කඩ දාගෙන වගේ විකුණනවා. කඩ දාගෙන වගේ විකුණනවා. වෙන මොනවද විකුණන් තියෙන්නේ? ඉතින් කුඩුද ගංජද ඕන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ජමුදිත මේ ඉස්සර තිබ්බා බන්ධනාගාරවල අපි ගිහිල්ලා තියෙනවනේ. ඉස්සර තිබුණු බන්ධනාගාරවල කුඩු කියන දේ හොරෙන් විකුණන්නේ. දැන් එහෙම නෑ. දැන් එලිපිට විකුණනවා. අනේ මට පොඩ්ඩක් මේ දැනගන්න අහන්නේ. කොහොමද මේක කරන්නේ දැන්? දැන් ඔයා බන්ධනාගාරය ඇතුළට යනවනේ. හරි යනකොට ඒ යනකොට බන්ධනාගාරය එතන චෙක් කරනවා. බන්ධ පොලිස් කියලා තියෙන එකේ චෙක් කරනවා. චෙක් කරාට වැඩක් නෑ. එතනින් ඔහුන් චෙක් කරනවා. එතකොට සම්පූර්ණයෙන් එතන ලිංගික මේ සිද්ධියක් එතන වෙන්නේ. ලිංගය බලනවා, ගුද මාර්ගය බලනවා. ඔය චෙක් එක හැමෝගෙම චෙක් කරනවා. බලන්න මං හිතන්නේ එහෙම බලන්න අයිතියක් තියෙනව නැද්ද කියන මම නීතියේ පැත්තට ඒ බලන්නෙත් මත් කුඩු අංගගෙන තියනවද කියලා බලන්නේ. එහෙම පරීක්ෂා කරලා යවන ඇතුලේ බන්ධනාගාරේ අර විදියට බඩු තියෙනවා. එතකොට කොහොමද? එතකොට මොකද්ද මේ කියන්නේ? මේක වැඩේ තියෙන පහළ නිලධාරියෙකුට ගෙනියන්න බෑ. ඒ පහළ නිලධාරිය අතන යනකොට චෙක් කරනවා. බන්ධනාගාර නිලධාරීම තමයි අතට අරන් යන්නේ. ඒලවලු අරන් යන්නේ. පාකිස්තානට දෙන්න පුළුවන් තරම් කුඩු තියෙනවා. කුඩු තියෙනවා. අඟුරුකොළ පැලස්සේ විතරයි. අඟුරුකොළ පැලස්සේ පොලිස්පතිතුමාට ඕන නම් ගිහිල්ලා මම කට උත්තරයක් මගෙන් ගන්න පුළුවන්. ඒ පැහැදිලිව මේකේ ඉන්නේ උසස් නිලධාරියෝ ඉන්නේ. ඉතින් හොඳට චෙක් කරලා ඔච්චර මේ ගුද මාර්ගයත් ලිංගික අවයවයත් ඔක්කොම චෙක් කරන එකේ කොහෙන්ද දෙන්නේ? කරන්නේ චමුදිත සැකකරු සිඩකරුයි බන්ධනාගාරේ පහළ නිලධාරිය විතරයි.
එතකොට උසස් නිලධාරියෙක් අතන යනකොට උසස් නිලධාරිය චෙක් කරන්නේ නැහැ. උසස් නිලධාරීන්ගේ වාහනවල දෙන්නේ. උසස් නිලධාරියෝ වාහනවල ඇතුළට යන්න බෑ. උසස් නිලධාරියෝ තමයි සම්පූර්ණයෙන් ඒකට සහාය දෙන්නේ. ඒක චෙක් කරන එක විහිළුවක් නේ. චෙක් කරන එක ඇත්තටම විහිළුවක්. ඒක බොරුවක්. ඉතින් ඒක මං හිතන්නේ බන්ද පොලිසිය කියන මේ මිනිස්සුත් මං දන්නවා. මිනිස්සු නිරුවත් කරලා චෙක් කරන එකේ තේරුමක් නැහැ නේ. තේරුමක් නැහැ. තනිකොට එතන ලිංගික හිංසනයක් විතරයි එතන වෙන්නේ. එතන මේ කීයද ඔය ගණන් ඕවා සාමාන්‍යයෙන් විකුණන්නේ? විකුණන කියන්නේ ගණන් ගැන සාමාන්‍යයෙන් දවස් රුපියල් 10000 20000 කුඩු බොන මිනිස්සු ඉන්නවා ඇතුලේ. සල්ලි කොහෙන්ද? සල්ලි ගෙවල් වලින් ධම්ම ගන්නවා. කියන්නේ ව්‍යාපාරිකනේ ඉතින් එළිය කුඩු විකුණලා ඇතුලට ගියාට පස්සේ මිනිහට ඇතුලේ සල්ලි තියෙනවනේ. ඉතින් ඊටත් වඩා මෙහෙම ඇතුලේ කුඩු බිස්නස් කරන මිනිහා තමයි හිරගෙදර සම්පූර්ණ සැප මේ සුවෙන් උන් හිරගෙදර ඉන්නේ ඌ තමයි. ඉතින් ඌට කවුරුත් සලකනවා මහත්තුරු සලකනවා නේද මහත්තයාට අර මහත්තයා 10000ක් දාලා දෙනුකයි. අර 10 දාලා දෙනවා. ඔයා කියන ජමුදුද හොඳ කුඩු මුදලාලි කෙනෙක් ඉන්න කුඩු මුදලාලිගේ මේ ඒ මුදලාලියන් තියෙනවා බන්ධනාගාරේ මහත්තුරුන්ගේ 35 දෙනෙක්ගේ මේ account number. කොහොමද ඒ account number හිරකාරයන්ට යන්නේ? කුඩුකාරය ළඟ තියෙන්නේ. කුඩු මුදලාලි කෙනෙක් ළඟ තියෙනවා account number 35ක්. දැක්කද ඔයා? ඔව් මට පෙන්නුවා. මට දැන් මේ මාධ්‍ය මේ ගියොත් මේක කියන්න කියලා කිව්වා. ඉතින් මම එහෙම නම් වශයෙන් මට කියන්න ඕනේ නැහැ. ඉතින් හොඳම දේ කියන්නේ එයා තමයි ඇතුලේ. ඔව් ඇතුලේ නෑ එයා ඇතුලේ. එයා කුඩු බිස්නස් කරා. කුඩු බිස්නස් කරා මහත්තුරු සල්ලි ගත්තා. හරිය මේ වුණා. පස්සේදී අර ලැබෙන මුදල අඩු වුණා. අඩු වුණාට පස්සේ අය ගිහිල්ලා අඟුරු මේ බූස්සේ බන්ධනාගාරේ ගිහිල්ලා වැහුවා. බූස්සේ දැම්මා. ඔව් ඒ බූස්සේ දාන්න ඉතින් එයාට ලැබුණ මුදල අඩු වුණා. අඩු වෙනකොට එතනින් වෙනස්කම් වුණා. ඒතර මෙච්චර අපරාධකාරයෝ එනකොටද ඔයා කියන්නේ මේ නිර්වත් කරලා චෙක් කරන එක හිංසනයක් කියලා? ඔව් ඉතින් මෙහෙමයි. මේක මිනිස්සු කොහොම චෙක් කරාද මදිනේ. මෙච්චර නිර්වත් කරලා චෙක් කරනකොටත් මේ මොකක් හරි ක්‍රමයකින් කුඩු ඇතුළට ගෙනියනවනම් මේ චෙක් කරන එකත් මදිනේ. ඒක තමයි හිංසනයක එතන නෙවෙයි බලන්න ඕන. එහෙමනම් මේක දැන් හොයලා බලන්න එපා. මෙහෙම චෙක් කරලා ගෙනින්නත් මේ ඇතුලේ මේ තරම් බඩු දිනනවා නම් ඒක මොකද්ද මේක හේතුව? ඉතින් ඔයා කියන විදිහට එහෙනම් චෙක් කරන්න ඕන නිර්වත් කරලා බන්ධනාගාරේ නිලධාරියෝ නෙවෙයි උසස් නිලධාරියෝ චෙක් කරන්න ඕන. උසස් නිලධාරියෝ තමයි ගෙනියන්නේ. නෑ කියනවා නම් ඔබතුමාට මං කියනවා බන්ධනාගාරේ උසස් නිලධාරියන්ගේ බැංකු චෙක් කරන්නකෝ. එයාලගේ බැංකු ගිණුමක් අරගෙන බලන්න බැංකු ගිණුමට කොහොමද මේ හරින් සල්ලි වැටෙන්නේ මෙහෙන් සල්ලි වැටෙන්නේ කොහොමද? ඒක රජයේ සේවයකට කොහෙන්ද එහෙම සල්ලි වැටෙන්නේ? ඔබ කොහොමද දන්නේ පාකිස්තානයට දෙන්න පුළුවන් තරම් කුඩු අඟුරු කරලා මගේ ඇස් දෙකට දකින්නෝනේ මම. නෑ කියන්නේ කොහොමද? මගේ ඇස් දෙකට මම දකින්නවා. මම ඒක තමයි ඔබතුමාට කිව්වේ බන්ධනාගාරේ මේ වගකීමෙන් කියන්නේ මම කියන්නේ බන්ධනාගාරේ උසස්ම නිලධාරියෝ දෙන්න 3 දෙනෙක්ගේ account check කරලා බලන්න. එතකොට ඒ රජයේ සේවකයන් නම් කොහෙද ඒ කට්ටියට ව්‍යාපාර තියෙන විදියක් නැහැ. ව්‍යාපාරයක් තිබ්බ කියන්නකෝ. රුපියල් 10000 20000 සල්ලි වැටෙනකොට එතකොට කොහොමද ඔබතුමා ඒක පිළිගන්නේ? එතකොට අඟුරු කරන පස්සේ කුඩු පාවිච්චි කරන මේ මුදලාල්ලයි නිලධාරීන් අතර සම්බන්ධයක් තියෙනවා කියලා කොහොමද දන්නේ? සම්බන්ධය මගේ ඇස් දෙකට දකින්නවා බන්ධනාගාරේ කුඩු විකුණන මහ පරිමාණය පුජ්‍යලයා. ඔහු අම්බලන්තොට ගෙවල්. ඔහුත් එක්ක බන්ධනාගාරේ උසස්ම නිලධාරියා බන්ධනාගාරේ වටේ යනවා මේ අනිත් සිරකරු වාට්ටු වලට ඔක්කොම පේන්නේ යනවා වටේ රවුමක්. ඉතින් කතා කරන්න එපා කියලාද කියන්නේ? කතා කරන්න එපා කියන එක නෙමෙයි කතා කරන්න පුළුවන්. එතකොට ඒකෙන් මිනිසුන්ට දෙන්නේ මොකද? හිරකාරයන්ට දෙන්නේ මෙන්න මූ තමයි මගේ කුඩු විකුණන්නේ. මොකද නිලධාරී නම? නිලධාරිගේ නම කියන්න පුළුවන්. ඔබතුමා නිලධාරිය අත්අඩංගුවට ගන්න පුළුවන්ද? හෙට පොලිසියට හරි පැමිණිලි කරලා. මම නීතිය ක්‍රියාත්මක කරන්න මම කියන්නේ මම ඒක තමයි මම කියන්නේ. ඔබතුමා ඒකේ වක්කීමක් ගන්නව නම් ඔහු අත්අඩංගුවට ගන්න තැනට යනවා කියලා මම ඔවුන්ගේ නම එක කියන්නම්. ප්‍රධාන මේ ජේලවරු. ඉතින් ආයෙකට ආයෙ අහන්න දෙයක් නැහැ. එතකොට ඒකෙන් බන්ධනාගාර මහත්තුන්ට පෙන්නනවා මෙන්න මෙහෙමයි මේ මිනිහා මාත් එක්ක ඉන්නේ. මෙන්න මේ මිනිහා කුඩු විකුණන එකට මේකට කරදර කරන්න එපා. ඒක පෙන්නන තමයි අර බන්ධනාගාර වටේ යන්නේ. ඉතින් ඔය දෙවල බන්ධනාගාර උසස් නිලධාරීන්ට පැමිණිලි කරන්නේ. උසස් නිලධාරීන්ට පැමිණිලි කරන්නේ උසස් නිලධාරීන් සුද්ධ කළුද කියලා බලන්නත් බෑ. ඔන්න වගේ ව්‍යාපාරිකයෙක් ඇතුලේ කතා කරොත් තමයි දුරකථනයෙන් ඉතින් ඇතුලේ දුරකථනයෙන් කතා කරලා බන්ධනාගාරයේ ලොකු නිලධාරීන්ට කොහොමද කතා කරලා ඇතුලට එන්න කියලා කියන්න පුළුවන් තත්ත්වයක් බන්ධනාගාරේ තියෙනවා නම් තව මොකද්ද කතා කරන්නේ? කොහොමද එන මේ රට හදන්නේ? හදන්නේ කොහෙද චමුදිත? ඔයා බන්ධනාගාරට ගිහිල්ලා බැලුවොත් තනිකොට සතර පෙර නිමිති වගේ තියෙන්නේ කුඩු ගහපු මිනිස්සු. සාමාන්‍යයෙන් සතර පෙර නිමිතිවත් නෑ අච්චර කලකිරෙන්නේ. ඒ මිනිස්සු ඒ තරම මත් කුඩු වලට ඇබ්බැහි වෙලා ඉතින් මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච එක ඒ මේ ගෙනල්ලා මේ පුනරුත්ථාපනය කරන්න කියලා හිරගෙදරකට වහනකොට ඒ හිරගෙදර තියෙනවා නම් එළියට වඩා කුඩු කොහෙද මේ මිනිස්සු පුනරුත්ථාපනය දැන් ඔයාට මන්ත්‍රීවරුන්ට ලැබෙනවා වගේ VVIP ට්‍රීට්මන්ට් නේ හොඳට ගෙදරින් කෑම ලැබිලා එහෙමනේ හම්බුනේ. නෑ මට දෙන්න පතා මට ගෙදරින් කෑම ටික හම්බුණා. මම ඒක කෑවුව මම අදන්නේ වෙදත් එහෙම අදත් එහෙමයි. නමුත් මන්ත්‍රීවරුන්ට එහෙම නේ මන්ත්‍රීවරුන්ට ඉරිදත් විසිට් එක එනවනේ. කොහොමද ඉරිද විසිට් එක එන්නේ මන්ත්‍රීවරුන්ට? දැන් අර කෙහෙලි රඹුක් කළාට අගේට ඉරිදටත් කෑම එක දෙන්න නියෝග කරේ. ඉතින් ඒක කොහෙද? ඉතින් ඒක මේ මෙහේ රටේ මෙහෙම නීතියක් ඇති. ඔයා කොහොමද ගෙදරින් කෑම අරන් ගියේ? මට ගෙදරින් සාමාන්‍ය විදිහට එන විදිහට මට කෑම එක ගේන්න. ඒ කොහොමද අවසරයක් ලැබුණේ? එනේ අවසර මුකුත් ඕනේ නැහැ. බන්ධනාගාරේ අපි සැකකරු වෙන්නේ සිරකරුවෙක් නෙවෙයි අපිට කෑම එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. රිමාන්ඩ් එකේ හිටපු ඔව් අපිට කෑම එක දෙන්න ඕනේ. අවසන් වශයෙන් කියන්න ඔබ දේශපාලනයට එන්න නෙවෙයි හදන්නේ? දේශපාලනයට එන්න අදහසක් නැහැ. නමුත් මේ කරන මේ පාදට තුච්ච පහේ වැඩ කරනකොට අපටත් දේශපාලනයට එන්න හිතෙනවා. ඉතින් අපි දේශපාලනය කරන්න මං හිතන්නේ මේ රාජපක්ෂවරුන්ට දඬුවම් කරන්න මේ රාජපක්ෂවරු හොරකම් කරපුවා ආපු නැවත ගන්න අරගෙන මේ 225 හොරා කාපු මිනිස්සු 225ෙම ඉන්නෝ 220ක් 210ක් විතර ඉන්න හොරා කන මිනිස්සු. ඒ හොරා කන මිනිස්සු මේ බුරුතු පිටින් එකතු කරලා හිරේට දාන්න පුළුවන්. අන්න එහෙම කෙලින් හිට ගන්න පුළුවන් නායකයෙක් આવොත් ඒ නායකයෙකුට අපි උදව් කරනවා. එහෙම නායකයෙක්
මේ පාර්ලිමේන්තු ඉන්නව නමුත් ඒ නායකයගේ ඉන්න වටපිටාවක් තියෙන දූෂිතය. ඔබට මොනවද තියෙන දේ කවුද මේ පාලකයා? පාලකයෙක් ඉන්නවා. මම පාලකයෝ දැන් මම මේ පාලකයාගේ නම කිව්වොත් මේ පාලකයාගේ වාසිතකම මම මෙතන මේක කරන එතකොට ඔබට තියෙන එකම සුදුසුකම චණ්ඩිකම විතරනේ. රාජපක්ෂල බැලමෙහෙරකම් කරා විතර දේශපාලන ඕන වෙන මොකුත් නැහැ නේ. චණ්ඩිකම නෙවෙයි අපි චණ්ඩිකමත් දේශපාලනට සමහර විට සුදුසුකමක් වෙනවා. ඔබ චණ්ඩියෙක් කියලා පිළිගන්නවනේ. චණ්ඩියෙක් කියන්නේ අපි අසාධාරණ වෙන තැන මිනිසුන්ට අපි චණ්ඩියෙක් ඒක රොබින් හුඩ් කෙනෙක්. නෑ ඕ සූරසල්දියල් කිව්වොත් ඒක නිවැරදි. කප්පම් ගත්තනේ. නෑ කප්පම් ගන්න අපි මෙහෙමයි. මංකොල්ල කෑවනේ. අහිංසක මිනිස්සෙකුට ඒ මිනිස්සයා කරදර කරනවා නම් දේශපාලනය පොලිසිය සිළුම හිර වෙලා ඒ මිනිස්සයා එතන හිර කරන්න හදනවා නම් අපි එතෙන්ට ඒ මිනිස්සයා වෙනුවෙන් අපි පෙනී හිටිනවා. දැන් රාජපක්ෂලා දසබල සේනාවක් නාමල් හදනවා. ඔබ ඒකට එකතු වෙන්නේ නැද්ද? දසබල සේනාවක් මමත් මේ බලන් ඉන්නේ කවුද එන දසබල සේනාවේ 10 දෙනා. ඒ බලන් ඉන්නේ මොන ගහන්නද? ගහන්න නෙවෙයි මේ රෙදි කැල්ලක් ඇඳගෙන දේ මිනිස්සු එන්නේ කියලා බලන්නේ මමත් ඉන්නේ. ඒ කියන්නේ මම මෙච්චර දේශපාලනේ රාජපක්ෂරුන්ට කරලා බැලවෙනනම් කළා මටත් මේ ටික කරා නම් මම කරන දේ දැකලා තවත් 10 දෙනෙක් රාජපක්ෂුන් එක ගමට එනවා නම් මම නම් හිතන්නේ උන් රෙදි කැල්ලක් අඳන් එනවද කියලා. ඔබ කරන දේශපාලනයක් අනාගතේ කරන රාජපක්ෂවලට විරුද්ධව. රාජපක්ෂලාට විරුද්ධව රාජපක්ෂවල තියෙන මේ හොර ජඩ වැඩ කරන මේ 225න් 200ක් විතර ඉන්නවා නම් ඒ 200ටම දඩුවම් කරන්න පුළුවන් නායකයෙක් බිහි වුණොත් අන්නේ නායකයෙ වෙනුවෙන් අපි මේ පොඩි මිනිහා මරයි කියලා බයේ ඉන්න දැන් හැංගිලා දින්නේ. කවුද මමද? මම දැනනට නම් හැංගිලා නැහැ. මම ගෙදර ඉඳලා දැන් රන් ආවේ. නෑ මං කියන්නේ බයෙන් දැන් මේ මං අහනකොට ප්‍රශ්න මම බේර ගන්නවද? බේර ගන්න අහන මිනිහා රාජපක්ෂලත් එක්ක කොහේ හැප්පෙන්නේද කළු ගලේ ඔලුව ගහ ගන්නවා වගේ වැඩක් නේ. ඔව් ඒක තමයි. නමුත් ඒකට තියෙනවා දැන් රාජපක්ෂ උට ෆැමිලි කරන්න තැනක් මේ රටේ තියෙනවා. මම දන්න තරමේ. මම එතන තියෙනවා UN එම්බසි එක තියෙනවනේ. මම ඒකට ගිහලා ෆැමිලි කරනවා කොහොමද? මම හිතන්නේ මම ෆැමිලියක් කරගම මෙන්න හෙට උදේ කියලා රාජපක්ෂරු කට උත්තර අරගෙන මේ අත්අඩංගුවට ගනී කියලා. ඒක නම් විහිළුවක්. ඒක වෙන්නේ නැහැ මේ ලංකාවේ. ඔයා කියනවා මිනිස්සු වහයි කියලා විශ්වාස කරනවද? විශේෂයෙන්ම ඔය ආසනේ මිනිස්සු තංගලම්ම. මිනිස්සු අහන්න කියන්නේ මිනිස්සු දන්නවා අපි ඇත්ත කතා කරන්න කියලා. අපි බොරු කතා කරනවා නම් මිනිස්සු අපිට මෙහෙම දැනට මෙහෙම ඉන්නත් බෑ. නමුත් මිනිසුන්ට ඒක තේරෙන භාෂාවෙන් අපි තේරුම් කරන්න ඕනේ. මිනිස්සු අන්ධ වෙලා තියෙන රාජපක්ෂවරුන්ට. කියන්නේ ඒ නිසා මේක තේරෙන භාෂාවෙන් මිනිසුන්ට තේරුම් කරා මේක තේරුම් කරන්න පුළුවන්. අපි කියන්නේ මිනිස්සු අහනවා. ඔය ඔබතුමාට ඕන හොයලා බලන්න පුළුවන් මිනිස්සු අපි තමයි මේ රාජපක්ෂවරුන්ට බලයට ගෙන අතෙන්ට බොරු කියලා මෙතෙන්ට බොරු කියලා අරව මේක කියලා ඔක්කොම කරලා අපි එතන එකතු කරලා දුන්නේ. දැන් අපට රාජපක්ෂවරුන්ගේ ගමට යන්න බැරි වෙනවා අපි රාජපක්ෂවරුන්ගේ ඒ බොරුවම සහතික කරගෙන හිටියොත්. අපි නෑ. රාජපක්ෂලට බැනලා ඔයත් අතුරුදහන් වෙයි කියලා බයක් ඇති නේද? ඔව් අතුරුදහන් වෙයි. සාමාන්‍යයෙන් අතුරුදහන් වෙච්ච පුද්ගලයන්ගෙන් මම හිතන්නේ ලිස්ට් එකේ මම විතරක් පළවෙනිට එන ලිස්ට් එකක් නෙමෙයි අතුරුදහන් වෙච්ච මිනිස්සු ඕන තරම් රටේ තියෙනවා. ඔබතුමාට ඒක හොයලා බලන්න පුළුවන් අතුරුදහන් වෙච්ච මිනිස්සු ඕන තරම් තියෙනවා. ඔබට බය නැද්ද? ඔව් බය නැහැ. බය නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සු මම දැන් කොහොමත් මේ මිනිස්සු මට නිවන් සුව පතලා තියෙන්නේ. ආයේ ඒක දෙකක් නැහැ. මට ඒ පැත්තට යන්න මග විවර කරලා තියෙන්නේ. ආයේ ඒක දෙකක් නැහැ. මේ දැන් යනකොට උනත් මේක දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක කරපු එකට උනත් චමුදිත මම ඒ අර ප්‍රෝග්‍රෑම් එක කරාට එදා මට කොහොම දුන්න දඩුවම ඔන්න පොඩි දඩුවමක් දීලා පෙන්න උඹ එහෙනම් මෙන්න මේකෙන් නැවති යන්න. මේ ප්‍රෝග්‍රෑම් එකේ හින්දාද මේ අනිවාර්ය ප්‍රෝග්‍රෑම් එක නිසා වෙන්නේ. ඒ කියන්නේ රාජපක්ෂවල නිසා ඔබ ලොකු ජීවිත අවදානමක ඉන්නේ. ජීවිත ආදාන කියන්නේ ලොකුම ජීවිතවල මගේ දරු පවුල මම මගේ මාත් එක්ක ඉන්න යාළු හිතවතු ඒ සියලු දෙනාම ජීවිත අවදානමක ඉන්නේ. ඒ රාජපක්ෂවරුගේ ගන්න සවන් වින්දනය තමයි ඒක. ඒ මිනිසුන්ට විරුද්ධව යනවා ඒ මිනිහට දඩුවම් කරනවා. මම දේශපාලකයෙක් නෙවෙයි චමුදිත. මට 225 වගේ මට දේශපාලනයේ පාර්ලිමේන්තුවේ තියෙන බලතල වල මේ රැකවරණයෙන් කතා කරන්න මට අයිතියක් නැහැනේ. මට නැත්තම් මට එහෙම තිබුණා මම මේ සීළු දේවල් කතා කරනවා. මම දන්නේ මේක මොනේ මේ කතා කරන්නේ හරිද නීතිමය පැත්ත මොකද්ද කියන්නේ. නමුත් මේක කවද හෝ මම කියන්නේ කවද හෝ රාජපක්ෂවරුන්ට දඩුවම් කරන මිනිහෙක් මේ රටේ බිහි වෙයි. ඇයි කාටවත් එහෙම කියන කොන්දක් නැත්තේ? කොන්දක් නැහැ. මේ මිනිස්සු බයයි කොහෙද? චමුදිත මේ ප්‍රෝග්‍රෑම් එක ගියාට පස්සේ එක දේශපාලනයේ මං වෙනුවෙන් කතා කරාද? කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මොකද මේ මිනිස්සු බයයි. රාජපක්ෂවල කිව්වන් ඉනෙන් පල්ලෙහා පන්න නැති වෙන මිනිස්සු මේ ලංකාවේ ඉන්නේ. ඉතින් මොකද්ද ඔච්චර මේ මොකද්ද රාජපක්ෂවල කියන්නේ? මේක රාජපක්ෂවරුන්ට හදපු ලංකාවක්ද මේක? නැහැනේ. මේ රාජපක්ෂෝ කියන්නේ මේ බීතිකාව මිනිසුන්ගෙන් ඈත් වෙන්න ඕනේ. මේ රටේ තරුණයෝ නැද්ද? තරුණයෝ ටිකක් එකතු වෙන්නකෝ. තරුණයෝ ටික එකතු වෙලා මේක එන්නකෝ මේක. අරගල කරාගෙන අරගල කරේ එක එක්කෙනාගේ දේශපාලන පටු කරමුනවල් වලින්. එහෙම නෙමෙයි මේ රටට ආදරයට එකතු වෙන්නකෝ බලන්න. එහෙම එකතු වෙන මේ රටේ තරුණයෝ ඕන තරම් ඉන්නවා. ඒ තරුණයෝ එකතු වේවි. ඒක එකතු කරන්න කෙනෙක් හොඳක් නැහැ. එකතු කරන්න පුළුවන් කෙනෙක්. පුළුවන් නම් මම ඔප්පු කරලා පෙන්නන්නකෝ. සාමාන්‍යයෙන් කොන්දක් තියෙන ගෑනු කෙනෙක් කියලා එත්නියල් ග්ලෝට්ගේ මේ නෝන බින්ද විතරයි. ඉතින් එයා විතරයි කොන්දක් කෙලින් තියාගෙන ගෑණියෙක් වශයෙන්. අනිත් පිරිමි ලැජ්ජ වෙන්න ඕන මේ ලංකාවේ. ගෑණියෙක් වෙලා කොන්ද කෙලින් තියාගෙන ඒ ගෑනු මිනිස්සු රාජපක්ෂ විරුද්ධව කතා කරනවා. ඒ කියන්නේ රාජපක්ෂලට දඬුවම් දෙන්න ලංකාවේ බෑ කියලා. ලංකාවේ අද වෙනතුරුත් මම නම් බිහි වෙලා නැහැ මගේ රාජපක්ෂ වලට දඬුවම් කරයි කියලා. අර කේලිය රඹුක්කලත් ඇතුලේ ඉන්නේ ඇමති කෙනෙක්. කේලිය රඹුක්කල ඒක ඩ්‍රාම එකක් ඔය යන්නේ. තව ටික දවසින් බලන්නකෝ. අර අනිත් මිනිස්සු ඇතුලේ ඉඳී ඒකට සහභාගී උදව් කරපු මිනිස්සු ලේකම්ලා හරින් මේ අධ්‍යක්ෂ කළා මේ කේලිය රඹුක්කල තව දවසින් ඒ කේලිය රඹුක්කල සම්බන්ධ නැහැ ගියයි. ඉතින් හොඳයි බොහොම ස්තුතියි. ඔබට අවසන් වශයෙන් කියන්න දෙයක් තියෙනවද? කියන්න දෙයක් තියෙන්නේ මේ බියගුළු කමෙන් නැතුව
මං කියන්නේ මිනිස්සු නැකිටපල්ලා මේ රාජපක්ෂවරුන්ට මේ මුන්ගේ බූදලයක් නෙවෙයි මේ ලංකාව. මුන්ට මේ දීපු දෙයක් නෙවෙයි මේක. මුන්ගේ පරම්පරාවෙන් ආපු දෙයක් නෙවෙයි. මුන්ට විරුද්ධව නැගිටපල්ලා. හරි සහෝදරයෝ ඉන්නෝ මේ තරුණයෝ ඉන්නෝ තරුණියෝ ඉන්නෝ මේ සියලු දෙනා එකතු වෙලා මේ එකතු වෙන්නේ නැතුව කවදාකවත් මේ කර්මෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ. මේ රාජපක්ෂ කියන කර්මෙන් ගැලවෙන්න නම් මිනිස්සුන්ට කන්න වේලා කන්න බෑ. රාජපක්ෂුන්ට බයේ කන්න වෙන්නේ. රාජපක්ෂුන්ගෙන් වචනයක් කතා කරන්න බෑ. පුළුවන් නම් හෙට කතා කරන්න රාජපක්ෂ විරුද්ධව මෙන්න මෙහෙමයි මම මේක වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා ඔය 225 එකෙකුට පුළුවන් නම් කියන්න. එක්කෙනෙක් ඉන්නවා මම ඒ ගැන ඔහු ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු නැකිට්ටොත් මම මේ සියලු දේවල් මම ඔහුත් එක්ක වගකීමෙන් මම මේ දේශපාලන ගමනේ ඔහුට මේක මම පෙන්නලා දෙනවා. මෙන්න මේක මෙතනයි මේක වැරද්ද කියලා දෙත් මම පෙන්නලා දෙනවා. මම එදාට මම එතන ඔහුත් එක්ක මම හිට ගන්නවා. යුද්ධය බේරගත්ත යුද්ධයෙන් රට බේරගත්ත රාජපක්ෂ පවුල අද කරුමයක් කියලාද ඔබ කියන්නේ? කරුමයක් කියන්නේ චමුදිත ගිලෙන්න යන තරුණියක් ගෙනල්ලා අපි එයා කොහොමද අපි ගෙනල්ලා කන්න බොන්න දීලා හදාගෙන මෙයා මේ මැරෙන්න ගියා කියලා එතකොට ඒ මිනිස්සේ බේරගත්ත මිනිස්සයට වගකීමක් තියෙනවා ඒ මිනිස්සේ ගැන. නමුත් ඒක දූෂණය කර තියන් ඉඳලා හරියනවද? ඒ වගේ දෙයක් තමයි චමුදිත මේ රට බේරගත්තා කියලා. රට බේරගත්තට අපි ඒකට දෙන්න ඕන තියෙන පුදු පඬුරුත් එක අපි ඒ මිනිස්සට දුන්නා. ඉතින් ඒ මිනිස්සයා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. මේ මිනිස්සුගේ පවුලේ කට්ටිය නම් මේකේ ප්‍රයෝජන ගන්න මේ රට කනවනම් ඉතින් තව මොකද්ද? ඉතින් එතකොට අපිට මේ රත්තරන් කියලා පිහින් අපි යනගන්නද කියන්නේ? ඔබතුමාට යනගන්න පුළුවන් දෙහෙම බෑනේ. බොහොම ස්තුතියි අරුණ විදානගමගේ එහෙම නැත්නම් තංගල්ලේ කජ්ජා සමග බරපතල අනාවරණ කීපයක් කළේ. ස්තුතියි. හරි බොහොම ස්තුතියි.